right. right. ධාරිත්‍රයක් ආරෝපණය වෙන්නේ අර ෆෝන් එකේ බැටරිය වගේ නැත්තම් කාර් එකේ බැටරියක් වගේ වාහනයක බැටරියක් වගේ මුල් 150 60 ඉක්මනට charge වෙනවා අන්තිම එක charge වෙන්න අන්තිම 10 20 30 charge වෙන්න ගොඩාක් ලොකු වෙලාවක් ගන්නවා right කාල නීතිය කියන්නේ ධාරිත්‍රකයක ඔන්න ඔය විදිහට ධාරිත්‍රකයක කාල නීතිය anu සම්පූර්ණයෙන් විසර්ජනය වී තිබූ ධාරිත්‍රකයක් ඒට යෙදෙන වෝල්ටීයතාවයෙන් 63.2ක් ආරෝපණය වීමට ගත වන කාලය. ඒ කියන්නේ මෙන්න මේ කොටස. මේ කොටස කියන්නේ මේක තමයි මුල් සම්පූර්ණ 100% charge වෙන වෝල්ටීයතාවය. මේ 163.2ක් charge වෙන කාලයට තමයි අපි කියන්නේ කාල නීතිය කියලා. එයාව ලබා ගන්නේ ප්‍රතිරෝධය වැඩි කරනවා ධාරණාගේ RC ගුණිතෙන් තමයි ඒක ලබා ගන්නේ. ඕකට තමයි කියන්නේ කාල නීතිය කියලා. right right එතකොට මේක පොඩ්ඩක් highlight කරලා තියාගන්න. අය ලියන්න දෙයක් නැහැ. right එතකොට මේක පුතේ ඝාතීය ශ්‍රිතයක් නේ. ඝාතීය ශ්‍රිතයක් කියන්නේ නිකන් y සමාන mx වර්ගයේ ප්‍රස්ථාරයක් වගේ නෙමෙයිනේ. right මේ වගේ ඒකට තියෙන්නේ මේ වගේ ඒකට මෙන්න මේ වගේ සමීකරණයක් තමයි තියෙන්නේ. y සමාන mx වගේ සරලයකින් ගන්න බෑ. e ගේ බලය යන්නේ මේ වගේ දේවල් තියෙනවා. right ඔබ නිකන් බලා ගන්න. right ඕකෙන් ওই කාල වක්‍රය ඕන තැනක යන කාලයේ වෝල්ටීයතාවය හෙව්වයි අපිට. මේ අනිත් දේවල් දීලා තියෙනවා. right ඒ වගේම තමයි පුතේ ධාරිත්‍රකයක් විසර්ජනය වෙන එක. බැටරියක් බහිනවා කියන්නේ බැටරි බහින්නේ නේ. ධාරිත්‍රකයත් ඒ වගේ වෝල්ටීයතාව දැන් එයාගේ වෝල්ටීයතාව 9 වෝල්ට් කියන්නේ අපි බැටරියක් සම්බන්ධ කරොත් ධාරිත්‍රකයකට ධාරිත්‍රකයත් 9 වෝල්ට්ම charge වෙනවා. 9 වෝල්ට් බැටරියට සම්බන්ධ කරොත් එන්නේ. right එතකොට 9 වෝල්ට් බැහැලා යන එකත් ওই විදිහටම තමයි වෙන්නේ. බැහැලා ධාරිත්‍රකේ විසර්ජනය වෙන එක වෙන්නේත් ওই විදිහටම තමයි. මුල් 163.2 වගේ බැහැලා යනවා ඉතාමත් ඉක්මනින්. අන්තිම ටික පොඩ්ඩක් බැහැලා යන ක්ෂණිකව ටික වෙලාවක් ගත වෙනවා. right බැටරි විසර්ජනය වෙන විදිහත් ධාරිත්‍රකයක් විසර්ජනය වෙන විදිහත් ওই ක්‍රමය තමයි. right හරි එතකොට මේ මෙතන පුතේ දීලා තියෙන විසර්ජනය ගැන ධාරිත්‍රකේ විසර්ජනය ගැන පොඩ්ඩක් තියෙනවා අපි ඒක ලියාගමු. එතන විතරයි තියෙන පොඩ්ඩක් ලියාගන්න. ඒක ලියාගමු. right මෙතන පුතේ උඩින් පොඩ්ඩක් ලියන්න මම මෙතන ඉඩ තියලා නැහැ පොඩ්ඩක් උඩින් ටුට්ටක් ලියන්න මාතෘකාව මෙතන ධාරිත්‍රකේ විසර්ජනය වීම. ධාරිත්‍රකේ විසර්ජනය වීම කියලා පොඩි ඉරක් ගහලා මෙතන ලියාගන්න පොඩ්ඩක් උඩින්. right මේක නෙමෙයි පුතේ මේ උඩින් ලියන්න මේ මාතෘකාව දාලා නැහැ මම. ඉඩ තියලා නැහැ එතන හරියට. right ධාරිත්‍රකයක් විසර්ජනය වීම. ධාරිත්‍රයක් විසර්ජනය වීම කියලා ඉරක් ගහලා ඒකේ යටතේ ලියන් යමු. ඒකේ යටතේ ලියන් යමු. ආරම්භයේදී ධාරිත්‍රකය හරහා ආරම්භයේදී ධාරිත්‍රකය හරහා ආරම්භයේදී ධාරිත්‍රකය හරහා විශාල විභව බැස්මක් ඇති අතර 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 කාලය සමග එය අඩුවන බව පෙනේ. 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 එලෙසම කාලය ගත වීමේදී
එලෙසම කාලය ගත වීමේදී විභව බැස්ම අඩුවීමේ ශීඝ්‍රතාවයද අඩුවේ. 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 right ඒ ගාතිශීල තෙර සමීකරණයක් තියෙනවා මෙන්න මෙහෙම. ඒක පොඩ්ඩක් highlight කරලා තියාගන්න විසර්ජනයේට අවශ්‍ය සමීකරණ මේ තියෙන්නේ. මේ තියෙන්නේ ආරෝපණයට අදාළ ගාතිශීල සමීකරණය. right මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කාලයත් එක්ක විභව බැස්ම අඩු වීම කියන්නේ වෝල්ටේජ් අඩු වීමේ ශීඝ්‍රතාවයත් අඩු වෙවි යනවා. ඒක තමයි වැඩිපුර කාලයක් යන්නේ. right හරිද පුතේ? right ඕක හරිනම් අපි පටන් ගමු අද පාඩම. කලින් දාද පොඩි ඉවර කරන්න බැරි වුණ පොඩි ගෑල්ලක් කරේ. අද පාඩම පටන් ගමු අපි. right අද පාඩම තමයි ප්‍රතිරෝධක ප්‍රේරක ධාරිත්‍රක පරිපථවල ප්‍රත්‍යාවර්ත ධාරා ගැලීම. right හරි. හරි. මේ ගොඩක් කට්ටිය අල්ලගන්න නැති එකක් එකපාරින් මම කියලා දෙන්නම්. එච්චර ලොකු දෙයක් නෑ. right right හරි පුතේ. ප්‍රතිරෝධක ප්‍රේරක සහ ධාරිත්‍රක පරිපථවල ප්‍රත්‍යාවර්ත ධාරා ගැලීම. right ප්‍රත්‍යාවර්ත ධාරා ගන්න කොහොමද කියලා තමයි කියන්නේ. right අපි කලින් කතා කරා ප්‍රතිරෝධකයක් තුලින් එතකොට ප්‍රේරකයක් තුලින් ධාරිත්‍රකයක් තුලින් සරල ධාරාවක් ගලන්නේ කොහොමද කියලා. සරල ධාරාවක් ගලා යෑම කොහොමද කියලා. right අපි දැන් කතා කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. right ප්‍රත්‍යාවර්ත ධාරාව කියන්නේ මොකද්ද? කාලයත් සමග වෙනස් වෙන කෙනෙක්. කාලයත් එක්ක වෙනස් වෙනවා යාලා. right හරි. අපි මුලින්ම ගත්තොත් එම් ප්‍රතිරෝධකයක්. ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයකට. මෙන්න මේ විදිහට. ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරනවා පුතේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයකට. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ අපි කියමුකෝ සැපයුම් වෝල්ටීයතාව Vs කියලා. හරි. මෙයා Vs කියලා ගමුකෝ. Vs කියන්නේ පුතේ අපි හිතමුකෝ අපේ ගෙදරට කරන්ට් එක කියලා. සැපයුම් වෝල්ටීයතාවය. හරි. අපි ප්ලග් පොයින්ට් එකකට ගහලා තියෙනවා කියමුකෝ ප්‍රතිරෝධය සම්බන්ධ කරලා අපි එහෙම හිතමුකෝ. සරලව ගෙදර ප්ලග් කෙවෙනි පිටු වාහනකට සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් මේ තමයි සැපයුම් වෝල්ටීයතාවය. right බැටරිය වගේ සැපයුම් වෝල්ටීයතාවය. එයා අපි අපිට සපේන එක සැපේන එක මොකක් හරි විදුලි ජනකයෙන් ලබා ගන්න එක හදා ගන්න එක. right හරි. එතකොට පුතේ right ඔයාලා දන්නවා මෙහෙම වෝල්ටීයතාව ගමන් කරන්නේ මෙන්න මේ වගේ විදිහට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව කියන්නේ මෙන්න මෙහෙම. කාලය සමග වෙනස් වෙනවා. right කාලය සමග වෙනස් වෙනවා. කියන්නේ උපරිම තත්ත්වයට එනවා ආය අඩු වෙනවා ආය ඍණ පැත්තෙන් උපරිමයට යනවා දිශා මාරු වෙනවා ආය බිඳුර වෙනවා. හරි මම අර වයරයක් එහෙම මේ සන්නායක ඇඳලා වෙන්නවනේ ඔයාලට කරානේ. සන්නායකේ ඒ දිශාවට නම් මේ දිශාවට එනවා කරන්ට් එක පැත්ත මාරු වෙනවා ඒක කියලා දුන්නානේ. right හරි. එතකොට ධාරාව කොහොමද උතේ? ධාරාව ගමන් කරන්නේ
ධාරාව ගමන් ගන්න උදේ මෙන්න මේ විදිහට. එයත් එක්කම ඔන්න ප්‍රතිරෝධයක් කරා ප්‍රත්‍යාවර්ත වෝල්ටේජාව විදිහට. right? ධාරාව අනිවාර්යෙන් වෝල්ටේජතාවට වඩා පුතේ අඩු වෙනවා. ඇයි ඒ? ඇයි ඒ? V = IR ට අනුව නේ. මේ අපි V = IR දැම්මොත් එහෙම වෝල්ටීයතාව 20 වෝල්ට් නම් right ප්‍රතිරෝධයක් තියෙනවා නම් 2 ඕම් වගේ අනිවාර්යයෙන්ම I කීයද වෙන්න ඕන පුතේ? I වෙන්න ඕනි 10 ඇම්පියර් නේ. 10 වරක් 2 20යි 20 සමානයි 20 right ඒකින්ද අනිවාර්යයෙන් මේ ප්‍රතිරෝධය කියලා ගයක් තියෙන හින්දා වෝල්ටීයතාවට වඩා ධාරාව අඩු විය යුතුයි ධාරාව වගේ. පැහැදිලිනේ right right ඒක නිසා අනිවාර්යයෙන්ම ධාරාවයගේ අඩු විය යුතුයි. මම මේ තියෙන ධාරාව මේ තියෙන වෝල්ටීයතාව. පැහැදිලිද? වෝල්ටීයතාව වැඩි ධාරාව අඩු වෙන්න ඕන. හරි. එතකොට පුතේ මෙන්න මෙහෙම දැන් මේ දෙන්න සැපිම් වෝල්ටීයතාව සහ සැපිම් ධාරාව ඔය විදිහට එනවා. right කොහොමෙද්දි හම්බෙනවා ප්‍රතිරෝධයක්. කවදා හම්බෙන්නේ පුතේ? ප්‍රතිරෝධයක්. ප්‍රතිරෝධය ආවට මෙයාට වැඩක් නැහැ. ප්‍රතිරෝධය හිටිය කියන්නේ ප්‍රතිරෝධ බාධාවක් විතරයි එන්නේ. බාධාව දෙන්නටම තියෙනවා. එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලා ඒක ප්‍රතිරෝධය හරහා මෙහෙම ආවා කියලා ගණන් ගන්න නැහැ. හරි. වෝල්ටේජතාවත් යනවා මේ විදිහට දෙන්නම එකට යනවා. right වෝල්ටේජතාවත් යනවම ප්‍රතිරෝධය හරහා තියෙන වෝල්ටේජතාව. හරි. ඒ වගේම මෙතන මේ සැපියුම් ධාරාව තියෙනවානේ. අපි IS කියලා ගන්නම්. සැපියුම් ධාරාව සප්ලයි කරන්ට් එක. එයත් ওই විදිහට වෙනවා. right ඒ කියන්නේ මේ දෙන්නම එකම කලාව යන්නේ. දැන් මෙතන අපි ගත්තොත් එහෙම මේ මෙයා සයිනාකාරයනේ. සයිනාකාරය කියන්නේ බොහෝම යනවා රවුම් භාගයක්. ආයෙත් ඊට පස්සේ යනවා ඊටු රවුම් භාගයක්. එතකොට අපි ගන්නවා මෙතන තමයි අංශක බිඳුව, මෙතන අංශක 90යි, මෙතන අංශක 180යි. මේ රවුම් භාගයක් ඇද්දි අංශක 180යි. මෙතන 270යි. සම්පූර්ණ මෙහෙමත් ආවට පස්සේ 360යි කියලා ගන්නවා. right හරි ඕකට තමයි පුතේ කලාව කියන්නේ. දැන් මේ අංශක බිඳුවේ කලාවේ තමයි දෙන්නම ගමන පටන් ගන්නෙ. වෝල්ටේජ් ධාරාව. අංශක 90 කලාවේදී දෙන්නම උපරිම වෙනවා. අංශක 180 දී දෙන්නම ආපහු බිඳුවට එනවා. අංශක 270 දී දෙන්නම දිශා මාරු කරලා අනිත් පැත්තෙන් උපරිම වෙනවා. ඍණ පැත්තෙන්. හරි. අංශක 360 දී දෙන්නම ගමන ඉවර කරනවා. ඔහොම යන්නේ. ඔහොම දැන් ඉවර කරන්නේ ඔහොම දෙන්න දිගටම යනවා. ඔහොම දිගටම යනවා දෙන්න. right පැහැදිලිද? ප්‍රතිරෝධයක් කරා ඕක තමයි වෙන්නේ. දෙන්නම එකම කලාවේ කියලා අපි කියනවා. ප්‍රතිරෝධය සහ වෝල්ටේජතාව සහ ධාරාව යන දෙකම එකම කලාවේ පිහිටනවා කියලා කියනවා. ප්‍රතිරෝධයක් කරා ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවක් යවුවම. ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවක් ලබා දුන්නාම. පැහැදිලිද? right. අපි බලමු ප්‍රේරකය. දැන් ප්‍රේරකය බලද්දි තමයි ඔයාලට තේරෙන්නේ මේ මොකද්ද මම මේ කිව්වේ කියලා මෙච්චරලා. ප්‍රේරකයේද එහෙම වෙන්නේ නැහැ. දැන් ප්‍රේරකයක් කියන්නේ මෙහෙමයි වෙන්නේ. ප්‍රේරකයේදී පුතේ මෙන්න මෙහෙමයි. අපි ලබා දෙනවා ඔන්නෝම් ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවය. ඔන්නෝම්. right ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවක් ලබා දෙනවා කාලය සමග වෙනස් වෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවක් කලින් වගේම. right එතකොට අපි කියමුකෝ මේ සැපේම් වෝල්ටේජතාව VS කියලා. ධාරාවක් යනවා IS කියලා සප්ලයි කරන්ට් එකක්. right එතකොට මෙන්න මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් මෙතන අපි ගත්තොත් එහෙම right මෙතන අපි ගත්තොත් එහෙම මෙහෙම මෙතන වෙන්නේ ඇත්තටම right ඇත්තටම වෙන්නේ ධාරාව ටිකක් පසුගාමී වෙනවා. ධාරාව පසුගාමී වෙනවා කියන්නේ කොහොමද? දැන් මෙයා 90ක් වුණාට පස්සේ තමයි ධාරාව ඔන්නෝම ගමන පටන් ගන්න. ඔන්න ඔය විදිහට. ඔන්නෝම. right ඔන්න ඔය විදිහට පසුගාමී වෙනවා. දැන් බලන්න දෙන්න වෙනස් වෙලානේ. right දෙන්න වෙනස් වෙලානේ. ඕක ඇත්තටම මෙහෙමයි වෙන්නේ. දැන් වෝල්ටේජ් සහ ධාරාව දෙන්න අපි හිතමු යාළුවෝ දෙන්නෙක් කියලා. ඔය දෙන්න අත්අල්ලලා යනවා. හරිද? දෙන්නම එකට යන්නේ එකම කලාවේ මේ. බිඳුවේ දෙන්නම පටන් ගන්නවා 90 දෙන්නම උපරිමයි ඒ වගේ දෙන්නම එකට යන්නේ ගමන. right දෙන්නම එකට ගමන යන අතරේ
මොකද්ද වෙන්නේ? අපිට ප්‍රතිරෝධී කියලා එක්කෙනෙක් හම්බ වෙනවා. රයිට්? ප්‍රතිරෝධී කෙනෙක් කෙනා වැඩක් නැහැ. එයා අඳුරන්නේ නැහැ. එයා දැක්කේ නැහැ වගේ දෙන්නම යනවා. රයිට්? හරි අඳුරන්නේ නැහැ වැඩක් නැහැ දෙන්න යනවා. ඒ ආපු විදිහටම එකම කාලාවෙම අත්අල්ලගෙනම යනවා. රයිට්? ඊට පස්සේ එයා යද්දි ගමන යද්දි මෙන්න එක්කෙනෙක් ඉන්නවා කවුද? ප්‍රේරකය. හරි? ප්‍රේරකය. රයිට්? දඟර ගැහිලා ඔන්නෝම කැතට කැතේ ඔන්නෝම ඉන්නවා ප්‍රේරකය. රයිට්? හරි? අපි හිතමුකෝ මෙයා මේ අපි හිතමු මෙයා මහසෝනා කියලා. රයිට්? මහසෝනාගේ බය හිතෙන එක්කෙනෙක්. හරි? මහසෝනා දැන් හොල්මනක් තමයි ඉන්නේ. රයිට්? දැන් හොල්මන පේන්නේ නැහැ මේ වෝල්ටීයතාවට. රයිට්? වෝල්ටීයතාව කොල්ල කියලා හිතමුකෝ අපි. ධාරාව කෙල්ල කියලා කොල්ල කෙල්ල කියන්නේ. රයිට්? ඔහොම හිතමුකෝ. රයිට්? එතකොට මේ වෝල්ටීයතාවට මෙයා පේන්නේ නැහැ. මෙයා දන්නේ නැහැ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. රයිට්? වෝල්ටීයතාවට පේන්නේ නැහැ. VL. රයිට්? එයාට පේන්නේ නැහැ. හැබැයි මේ ධාරාවට තමයි මේක පේන්නේ. රයිට්? ධාරාවට පේනවා. හරි? ධාරාව කෙල්ල කියලා හිතමුකෝ. ගෑනු ළමයා. හරි? එයාට මේ යකා පේනවා මහසෝනවා. මෙයා බය වෙනවා. මොකද වෙන්නේ? මෙයා බය වෙනවා. බය වුණාම මොකද වෙන්නේ? මෙයාගේ වෝල්ටීයතාවය පිටිපස්සට එනවා. හරි? වෝල්ටීයතාව පිටිපස්සට ඇවිල්ලා හැංගිලා තමයි යන්නේ. රයිට්? ඒ වගේ එයා පසුගාමී වෙනවා කියන්නේ. ධාරාව පසුබහිනවා. අපි ධාරාව මෙහෙම ගත්තොත් එහෙම වෝල්ටීයතාව මෙහෙම කෙලින් යනවා කියලා ගත්තොත් එහෙම මෙතන වෙන්නේ. රයිට්? වෝල්ටීයතාව ඔන්නෝම එයා ආපු විදිහටම යනවා. මොකද වෙන්නේ උනාට? මෙයා ධාරාව අංශක 90කින් පසුබහිනවා. පසුගාමී වෙනවා. රයිට්? එයා හැංගිලා යන්නේ වෝල්ටීයතාව පිටිපස්ස හැංගිලා යන්නේ. හරි? ඒකින්ද තමයි පුතේ මම ආයෙ කලින් අර ඇඳුරු ගඳින්නම්. රයිට්? ඒ හින්දා තමයි මෙයා අංශක 90කුත් ගියාට පස්සේ තමයි මෙයා පටන් ගන්න. යාර මෙයාගේ පිටිපස්සේ ඉන්නේ පසුගාමී වෙලා. රයිට්? ඔන්නෝම. රයිට්? මෙයා ගමන පටන් ගන්නෙ මෙයා අංශක 90ක් ගියාට පස්සේ වෝල්ටීයතාව අංශක 90ක් ගියාට පස්සේ තමයි ධාරාව පටන් ගන්නෙ. රයිට්? ධාරාව අංශක 90ක් පසුගාමී වුණා. රයිට්? ඕක තමයි උනේ. ඕකම අපිට ඇඳ හැකි මෙන්න මේ විදිහට. ධාරාව මෙහෙම යනවා කියලා හිතලා ධාරාව මේ පැත්තෙන් ඇඳලා ප්‍රේරකේ හරහා වෝල්ටීයතාව මෙන්න මෙහෙම පෙරටුගාමී කියලා ඇඳ හැකි. පෙරටුගාමී කියන්නේ උඩින් දානවා කියන්නේ ආ පෙරටුගාමී ඉස්සරහින් මෙයා පිටිපස්සෙන්. පහළ කියන්නේ පිටිපස්සෙන්. උඩා කියන්නේ ඉස්සරහින්. රයිට්? මේ විදිහට ඇඳ හැකි මේ විදිහට ඇඳ හැකි. රයිට්? එතකොට මෙතන එන්නේ මේ විදිහට. පැහැදිලිද? පෙරටුගාමී කතාව පසුගාමී කතාව තේරෙනවද? මේ ඉන්නවා යකෙක් ඉන්නවා මෙයා අඳුරන්නේ නැහැ. ඒකින්ද දෙන්නම අත්අල්ලන් යනවා. මෙන්න ඉන්නවා හොල්මනක් ඉන්නවා. හරි කළු කුමාරයා කියලා හිතන කළු කුමාරයා ඉන්නවා. දැක්ක ගමන් කොල්ලට පේන්නේ නැහැ. වෝල්ටීයතාවට පේන්නේ නැහැ. මේ ධාරාවට එයාට තමයි පේන්නේ. රයිට්? එයා දැක්ක ගමන් බය වෙනවා. බය වෙලා මොකද වෙන්නේ? හැංගෙනවා මෙයාගේ පිටිපස්සේ. රයිට්? හරි. එතකොට ප්‍රේරකයේ තුලින් මොකද වෙන්නේ? පසුගාමී වෙනවා. හරිද? රයිට්. දාරිත්‍රකයේ තුලින් මොකද වෙන්නේ කියලා බලමු අපි. දැන් දාරිත්‍රකයේ දැන් ඔහොම ගමන යද්දී හම්බෙනවා රයිට්? දැන් මේ ආයෙ දැන් දෙන්නම එකට යන්නේ. දැන් මෙයා පහුණා. දැන් මෙයා නැහැ. දැන් ඔහොම ගමන යද්දී ආපහු හම්බෙනවා අපිට දාරිත්‍රකයේ කියලා එක්කෙනෙක්. රයිට්? මෙන්න ඔහොම ලස්සන එක්කෙනෙක් දාරිත්‍රකයේ කියලා හම්බෙනවා. රයිට්? ඔන්න. රයිට්? එතකොට අපි හිතමු වෝල්ටීයතාව මෙහෙම යනවා කියලා. වෝල්ටීයතාව ඔන්න වෝල්ටීයතාව සුපුරුදු පරිදි යනවා. දැන් දාරිත්‍රකයේ තුලින්. රයිට්? දාරිත්‍රකයේ තුලින් ඔන්නෝම යනවා. දාරිත්‍රකයක් ඉන්නවා. ඉතින් මෙයා නම් අර දඟර ගහිලා කැත එක්කෙනෙක් නෙවෙයි යකෙක් වගේ නෙවෙයි ලස්සන එක්කෙනෙක්. හරි අපි හිතමු නිකන් කවුරු නළුවෙක් කියලා. රයිට්? හරි. හරි. අපි හිතමු කවුරු හරි මේ ශාරුක් ખાන් කියලා හිතමු. ශාරුක් ખાන් වගේ එක්කෙනෙක් දැන් නළුවෙක්. හරිද? දැක්ක ගමන් මොකද වෙන්නේ? වෝල්ටීයතාව මේ වෝල්ටීයතාව කොල්ල කියලා අපි ඉතින් කොල්ලට වැඩක් නැහැ නළුව ගණන් ගන්න නැහැ. හරිද? දැක් ගමන් ධාරාව මොකද වෙන්නේ? පැනලා ඉස්සරහට එනවා. රයිට්? වෝල්ටීයතාවට ප්‍රශ්නයක් නැහැ. ඉන්නේ දැන් ධාරාව. මේ ලස්සන එක්කෙනෙක් මම අපි තුමු මොකක් හරි හින්දි නළුවෙක් හරි.
හරි ෂාරුක් ખાන් කියලා හිතමුකෝ. ෂාරුක් ખાන් ඉන්නවා. ෂාරුක් ખાන් ඉතින් මොකද වෙන්නේ? මෙයාට ගානක් නැහැ. මෙයා ඒ විදිහටම යනවා. ධාරාව එයා ආසයි ෂාරුක් ખાන්ට හරි ධාරාව රයිට් අපි කෙල්ල ගිලම එයා ෂාරුක් නළුවන්ට ආසයි ෂාරුක් ખાන්ට ආසයි දැක්ක ගමන් මොකද වෙන්නේ කොල්ල මෙහි යද්දි කෙල්ල ඉස්සරහට එනවා රයිට් ධාරාව ඕල්ටි තමයි මෙහෙම යද්දි ධාරාව ඉස්සර වෙලා දැන් මොන්න ධාරාව රයිට් ධාරාව ඉස්සර වෙනවා රයිට් ඔයාලට ඇහෙනවද නැද්ද මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද හරි දැන් ඇහෙනවනේ පුතේ ඔයාලට රයිට් රයිට් හරි දැන් අර මං කිව්වේ දැන් ඉන්නේ මේ කවුද ෂාරුක් ખાන් හරි ෂාරුක් ખાන් දැක්ක ගමන් ගොල්ලට ගානක් නැහැ වෝල්ටි දාට ගානක් නැහැ හරි වෝල්ටි දාන ගොල්ලා එයාට ගානක් නැහැ එයා ඔය යන විදිහටම යනවා හැබැයි මෙයා හරි කෙල්ල හරි ආසයි නළුවන්ට ෂාරුක් ખાන්ට ආසයි දැක්ක ගමන් මොකද වෙන්නේ මෙයා කොල්ලා මේ පිටිපස්සේ කොල්ලා ඉද්දි කෙල්ල ඉස්සරහට එනවා හරි ඉස්සරහට එන්න දුවගෙන යනවා ෂාරුක් ખાන් බලන්න රයිට් එතකොට මොකද වෙන්නේ මෙතන මෙයා දැන් බින්දුවෙන් පටන් ගද්දි වෝල්ටි දා බින්දුවෙන් පටන් ගද්දිම ධාරාව අංශක 90ක් ගිහිල්ලත් ඉවරයි මේ ඔන්න දැක්කද රයිට් එතකොට මොකද උනේ මෙයා පටන් ගද්දිම රයිට් වෝල්ටි දා බින්දුවෙන් පටන් ගද්දිම ධාරාව අංශක 90ක් ගිහිල්ලත් ඉවරයි මේ අංශක 90ක් ගිහිල්ලත් ඔන්නෝම හරි ඔන්නෝම ගමන ඉවර කරලා ඉවරයි මේ වෙලාවට දැන් ආයෙ පටන් ගන්නවා එයා පැහැදිලිද පටන් ගන්න තේරුණාද රයිට් මේ තමයි එතකොට ධාරිත්‍රකය තුලින් කරන්ට් එක මම IS කියලාම දාන්නේ පුතේ මේ සප්ලයි කරන්ට් එක වනේ මේ තුලින් යන්නේ වෙන කරන්ට් එකක් යන්නේ නැහනේ සප්ලයි කරන්ට් එකම යන්නේ වෙන කරන්ට් එකක් යන්නේ නැහනේ රයිට් එහෙමයි දැන් රයිට් එතන මොකද උනේ එතකොට උනේ පුතේ වෝල්ටිය දාව එයාට ගානක් නැහැ හරි එයා වුණොම යනවා රයිට් එයා වුණොම යනවා වෝල්ටිය දාව VC හරි හැබැයි ධාරාව මොකද උනේ මේවා දැක්ක ගමන් ධාරිත්‍රයේ දැක්ක ගමන් ටක් ගාලා ඉස්සරහට ආවා IS right ඕකම සරල සමය අපිට දැම්ම හැකි IS මේ පැත්තට දාලා වෝල්ටි තමයි මෙතන පසුගාමී වෙලානේ ධාරාව පෙරටුගාමී වෙලා ඉස්සරහට ඇවිල්ලා වෝල්ටි තා පස්සට ගිහිල්ලා ඔන්න වෝල්ටි තා දැම්ම පස්සට යරට ඔන්න ඔය විදිහට දැම්ම හැකි ඔබ right ඕක පැහැදිලිද පුතේ ලියා ගන්න එපා පුතේ මම ලියා ගන්න දෙනවා ලියා ගන්න වෙලාව දෙනවා right ඔන්නෝම තමයි වෙන්නේ එතකොට ප්‍රතිරෝධය ආය අපි ගත්තොත් එහෙම ප්‍රතිරෝධයක් හම්බ වෙනවා ඒ දෙන්න වෝල්ටිතාව ධාරාව හරිද ප්‍රත්‍යාවර්ත වෝල්ටිතාව ප්‍රත්‍යාවර්ත සැපයීමකින් වෝල්ටිතාව ධාරාව යද්දි ඒ දෙන්න යනවා ප්‍රතිරෝධයක් හම්බ වෙනවා ප්‍රතිරෝධය හම්බුනාම ඒ දෙන්න ප්‍රශ්නයක් නැහැ ඒ දෙන්න ඔහේ යනවා ගණන් ගන්න නැතුව එයා අඳුරන්නෙත් නැහැ වැඩක් නැහැ හරිද හරි යද්දි අපි හිතමුකෝ මේ කනත්තක් ගාවින් යනවා කියලා කනත්තක් ගාවින් යද්දි තමයි අපිට හම්බෙන්නේ කවද රයිට් කනත්තක් ගාවින් යද්දි තමයි අපිට හම්බෙන්නේ කවද ප්‍රේරකය හරි යකාව හරි මහසෝන හරි කවුරු හරි එක්කෙනෙක් හරි එයා හම්බුනාට පස්සේ මොකද වෙන්නේ එයාට බයයි ගෑනු ළමයා බයයි පිරිමි ළමයා නම් බය නැහැ හරි පිරිමි ළමයා දන්නේ නැහැ එයා දැක්කේ නැහැ හරි පේන්නේ නැහැ එයාට හරි හරියට පේනවා ධාරාවට පේනවා ධාරාව දැක්ක ගමන් ප්‍රේරකේ මේ කැත එක්කෙනා දැක්ක ගමන් අරයි පිටිපස්සට යනවා හැංගෙනවා ධාරාව පිට මේ බෝල්ටි තාව පිටිපස්සට එලා හැංගිලා යන්නේ නේ පසුගාමී වෙනවා ධාරාව පසුගාමී වෙනවා නේ මෙහෙම ඇඳත් හරි මේක මෙහෙම ඇඳත් හරි ඒක හරි ධාරිත්‍රකය කියන්නේ කවුද ඉතින් පසුගාමී වෙද්දි තමයි මෙයා අංශක 90 මේ කලාව හරි අංශක 90ක් කලාවකට ගියාට පස්සේ තමයි හරිද
අංශක 90ක කලාවක ගියාට පස්සේ තමයි වෝල්ටීයතාව ධාරාව පටන් ගන්න. එයා පසුගාමී වෙලා ධාරාව. මෙතන වෙන්නේ ධාරිත්‍රයේ දැක්ක ගමන් මොකද වෙන්නේ? ධාරාව පෙරටුගාමී වෙනවා. රයිට් ධාරාව පෙරටුගාමී වෙලා අංශක 90ක් ගිහිල්ලත් ඉවරයි මෙහා. අංශක 90 කලාවක් එයා ගිහිල්ලත් ඉවරයි වෝල්ටීයතාව පටන් ගත්තී. ඒතර වෝල්ටීයතාව පසුගාමී වෙලා ධාරාව පෙරටුගාමී වෙලා තියෙන්නේ මෙතන. පැහැදිලිද? right හරිද පුතේ? හරි. මොකද තමයි තියෙන්නේ වැඩි. right හරි. ඊට පස්සේ අපි බලමු මේක ඉතුරු ටික. මේක ඉතුරු ටික බලලා ඊට පස්සේ මම ඔයාලට ලියාගන්න දෙන්න. ඊට පස්සේ ඉතුරු ටික පුතේ මෙන්න මෙහෙමයි. ඊට පස්සේ පුතේ මෙහෙම දෙයක් තියෙනවා. මේ ප්‍රතිරෝධයක් කරා යද්දි ප්‍රත්‍යාවර්ත වෝල්ටේජයක් ලබා දුන්නම් බාධාවක් තියෙනවා. right එයාට අපි කියනවා ප්‍රතිරෝධය කියලා. right එයාම ඉන්නේ ඕම් වලින්. අපි හිතනවා මෙයාගේ බාධාවක් නැහැ කියලා. හැබැයි මෙයාගේත් බාධාවක් තියෙනවා. ප්‍රේරකයකත් අනිවාර්යෙන් බාධාවක් තියෙනවා. මොකද ප්‍රේරකේ හදලා තියෙන්නේ මේ සන්නායක වලින්නේ. සන්නායක වල බාධාවක් තියෙනවනේ අනිවාර්යෙන්. right හැබැයි අපි ඒකට ප්‍රතිරෝධ කියන්නේ නැහැ. අපි ඒකට කියන්නේ ප්‍රේරක ප්‍රතිබාධනය. ධාරාව ගලා යාමට බාධාවකුත් තියෙනවා මේ ප්‍රේරකය හරහා. එයාට අපි කියනවා ප්‍රේරක ප්‍රතිබාධනය. ධාරිත්‍රකය හරහා බාධාවක් තියෙනවා ධාරාවක් ගලා යන්න. right එයාට අපි කියනවා ධාරිත්‍රක ප්‍රතිබාධනය. right මම මේක මෙතන ලියන්නම් මෙහෙම. හරි. ප්‍රතිරෝධයක් කරා ප්‍රත්‍යාවර්ත වෝල්ටේජයක් ගලා යද්දී අපිට තියෙනවා අපි දන්න කෙනෙක් ප්‍රතිරෝධය. R තමයි සංකේතය යම ඉන්නේ ඕම් වලින්. ඒ වගේම ප්‍රේරකයක් කරා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා තියෙනවා ඒකටත් බාධාවක්. හැබැයි ඒකට කියන්නේ ප්‍රතිරෝධය නෙමෙයි. ඒකට කියන්නේ XL සංකේතය. ප්‍රේරක ප්‍රතිබාධනය. ප්‍රේරක ප්‍රතිබාධනය. ඒ වගේම තමයි ධාරිත්‍රකයක් කරා සරල ධාරාවක් ගලා යද්දි සරල ධාරාවක් නෙමෙයි ධාරිත්‍රයක් කරා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලාගෙන යද්දි ඒ ප්‍රත්‍යාවර්ත ධාරාවල තියෙන බාධාවක් ධාරිත්‍රකය හරහා එයාට අපි කියනවා XC ධාරිත්‍රක ප්‍රතිබාධනය. ධාරිත්‍රක ප්‍රතිබාධනය. හරි එයාම ඉන්නේ තෝම් වලින්. මෙයත් බාධාවක් නේ මෙයාම ඉන්නේ තෝම් වලින්. හැමෝම ඉන්නේ ඕම් වලින් තමයි. බාධාවක් නේ ධාරාව ගලා යන්න තියෙන බාධාව. ඕම් වලින් තමයි ඉන්නේ වෙනසක් නැහැ. right හරි. අනිත් එක පුතේ අපි මෙතන තව එකගෙන මෙන්න මෙහෙම. අනිත් කාරණේ තමයි මෙතන අපි කියනවා ප්‍රතිරෝධේ VR හරි VR IR හරි. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් කරා ධාරා වෝල්ටේජ් දෙකම හරි සමකලාවේ පිහිටනවා කියලා කියනවා. සමකලාවේ පිහිටයි. right මෙතන අපි කියන පුතේ ප්‍රේරකයේදී කවුද පෙරටුගාමී වෙන්නේ දැන්? ප්‍රේරකයක් කිද්දි අර මාසුණ යකෙක් කිද්දි කවුද? කොල්ලනේ කවුද? වෝල්ටීයතාව තමයි පෙරටුගාමී වෙන්නේ. right මෙතන මොකද වෙන්නේ? ප්‍රේරකයක් කරා යද්දි වෝල්ටීයතාව තමයි. හරි රයින් මාරිය ප්‍රශ්නයක් තියෙනවද? නෑ මොකද සද්ද කියලා බැලුවේ. හරි ඒක මම මියුට් කරා ඔය හරි කොහෙන් හරි කායින් හරි ආවා මේක. right හරි එතකොට ප්‍රේරකය මොකද වෙන්නේ? ප්‍රේරකය හරහා වෝල්ටීයතාව. දැන් ප්‍රේරකය කියන්නේ අර මහා මේ කනත්තකාවෙන් යද්දී ඉන්නේ යකෙක් වගේ හරිද? එතකොට එයාට බය වෙන්නේ නැහැ වෝල්ටීයතාව. එයා දකින්නෙත් නැහැ. වැඩක් නැහැ එයාට හරිද? එතකොට මෙයා වෝල්ටීයතාව හරහා මේ
ප්‍රේරකේ හරහා වෝල්ටීයතාව පෙරටුගාමී වෙනවා. පෙරටුගාමී වේ. ලීඩින් කියලා කියනවා. ලීඩින්. එයා ලීඩ් කරනවා. ලීඩින් වෙනවා. රයිට්. එතකොට ප්‍රේරකේ හරහා ධාරාව මොකද වෙන්නේ? හැංගෙනවා යා. පස්සේ හැංගෙනවා යා. පසුගාමී වෙනවා. පසුගාමී වේ. රයිට්. එතකොට මේ දාරිත්‍රිකේ හරහා මොකද වෙන්නේ? දාරිත්‍රිකේ හරහා වෝල්ටීයතාව Vc මොකද වෙන්නේ? දාරිත්‍රිකේ යා පසුගාමී වෙනවා. යා පසුගාමී වෙනවා. හරි. පෙරටුගාමී වෙන්නේ දාරිත්‍රික හරහා ධාරාව. පෙරටුගාමී වේ. හරි. එයා තමයි දුවලැවිල්ල පෙරටුගාමී වෙන්නේ. දැක්ක ගමන් දාරිත්‍රික. එයාට වෝල්ටි තර ගන්න එයා යනවා. රයිට්. ඔහොම යන්නේ. රයිට්. එතකොට අපි මම මේ කතා කරන්නේ මෙතන මේ ප්‍රේරක ප්‍රතිපාදනයක් ගැන. අපි මේ ප්‍රතිරෝධය මයින් හිටන දන්නවනේ V සමාන IR දාලා R කින් ගත්ත හැකි ප්‍රතිරෝධය කොච්චරද කියලා. රයිට්. ඒක අපෝ කියන්න දෙන්නේ නැහැනේ. ප්‍රේරකේ මෙන්න මේ ප්‍රේරක ප්‍රතිපාදනයම ඉන්නේ කොහොමද? එයාම ඉන්නේ පුතේ මෙන්න මෙහෙම. XL සමානයි 2යි FL. right? එයාම ඉන්නේ සූත්‍රය තියෙන මෙන්න මේ විදිහට. XL සමානයි 2යි FL. right? ප්‍රේරක ප්‍රතිපාදන මයින් සූත්‍රය. මෙතන 2 කියන්නේ පුතේ මොකද්ද? 2 කියන්නේ නියතයක් නේ. 5 කියන්නේ මොකද්ද? නියතයක්. 22 බෙදීම 7. F කියන්නේ මොකද්ද? F කියන්නේ පුතේ සංඛ්‍යාතය. F කියන්නේ සංඛ්‍යාතය. දන්නවනේ තරංගයක සංඛ්‍යාතයක් තියෙනවා කියලා. right? ඒ වගේ අපේ වෝල්ටි තරංගයේ සංඛ්‍යාතයක් තියෙනවා. ඒක තමයි සංඛ්‍යාතය. L කියන්නේ මොකද්ද? දන්නවනේ. L කියන්නේ ප්‍රේරතාව. L කියන්නේ ප්‍රේරතාව. හරිද? එතකොට පුතේ මොකක් අපි පරිපථයකට ප්‍රේරකයක් සම්බන්ධ කරාට පස්සේ අපිට right ප්‍රේරතාව වෙනස් කරන්න බෑ. මේ ප්‍රේරකේ phi වෙනස් කරන්නත් බෑ, මුකුත් වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් සංඛ්‍යාතය විතරයි. අපි වෙන වෝල්ටීයතාවය. හරිද? සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා XL අනුලෝම සමානුපාතය වෙනවා සංඛ්‍යාතයට. right? ඔන්න ඔහොම ගත්තට පස්සේ අපිට එන්නේ y සමානයි mx වර්ගයේ ප්‍රස්ථාරයක්. right? ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ අපිට. right? කෙලින් අඳින්න ඕනේ. කෙලින් ප්‍රස්ථාරයක් ඉන්නේ. ඔන්න ඔහම. මූල ලක්ෂ්‍ය හරහා යන ඔන්න ඔය ප්‍රස්ථාරයක් තමයි එන්නේ. මේ පැත්තේ තමයි එතකොට වෙනස් කරන එක්කෙනා right? මේ පැත්තේ ඊට අනුරූපව වෙනස් වෙන එක්කෙනා XL. හරි. right. දාරිත්‍රිකයක් කරහා ප්‍රත්‍යවර්ත වෝල්ටිතාවක් යද්දී තියෙනවා දාරිත්‍රික ප්‍රතිපාදනය. ධාරාව ගමන් කරන බාධාවක් තියෙනවා ඒකේ. හරි. හරි දාරිත්‍රික ප්‍රතිපාදනය. එයාම ඉන්නේ පුතේ. එයාම ඉන්නේ XC සමානයි සූත්‍රයක් තියෙනවා. 1යට 2යි right 2යි phi කලින් වගේම තමයි. 1යට 2යි phi FC. ඔන්නෝක තමයි සූත්‍රය. right ඔක කොටු කරලා දාගන්න. right ඕකෙත් පුතේ F කියන්නේ සංඛ්‍යාත ඒක දන්නවනේ අපි. ඒතර ඕකෙත් මොකද වෙන්නේ? XC අනුලෝම සමානුපාතික ප්‍රතිලෝම සමානුපාතික වෙන්නේ 2යි phi නියත C නියතයි පරිපථයට සම්බන්ධ කරලා සංඛ්‍යාත තමයි වෙනස් වෙන්නේ. ඔන්න ඔය වගේ ඝාතීය සිද්ධියක් තමයි එන්නේ එතකොට. ඝාතීය සිද්ධියක් එන්නේ මෙන්න මේ වගේ. ඔන්න මේ පැත්තේ වෙනස් කරන එක්කන සංඛ්‍යාතේ මේ පැත්තේ වෙනස් වෙන එක්කන XC. right? හරි. ඕකේ මොන හරි අවුලක් තියෙනවද මේක ඉතුරු ටික තමයි එයා කරේ මේකම පිටි මට ඉඩ මදි හින්දා මෙතන යට කරේ මෙතන. ඕකේ මොන හරි අවුලක් තියෙනවද? හැමතිස්සෙම මතක තියාගන්න ප්‍රේරකයක් තුලින් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් යද්දී ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා ධාරා සම්බන්ධ කරලා තිබ්බට පස්සේ මොකද ප්‍රේරකයක් තුලින් ධාරාව පසුගාමී වෙනවා. ධාරාව පස්සට යනවා. right? මම කතා කරන්න කලින් මේක ඇතුලේ ප්‍රේරක ඇතුලේ මොකද්ද? චුම්බක ක්ෂේත්‍රය ඇති වෙනවා ධාරාවක් යද්දී.
ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රේරිත වෝල්ටේජාවක් හට ගන්නවා. මේ විද්‍යුත් පීඩනයක් දෙනවා මේ පැත්තෙන් මෙහාට ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා මෙහෙට ධාරාවක් යවන්න. මෙහෙට ධාරාවක් යවන්න පීඩනයක් දෙද්දී ඊට විරුද්ධව පීඩනයක් දෙනවා මේ පැත්තෙන්. එතකොට මොකද වෙන්නේ? ධාරාව ගලා යන්න පොඩ්ඩක් අමාරු වෙනවා. ඒකින් තමයි පොඩ්ඩක් පරක්කු වෙන්නේ. රයිට්? ධාරාව ගමන් කරන්න පොඩි බාධාවක් මෙතනින් අර ප්‍රේරිත වෝල්ටේජාව තුමින් ඇති කරන හින්දා වගේ ධාරාව පරක්කු වෙනවා. ඇත්තම කතාව. රයිට්? ඔයාලා අර විදිහට මතක තියාගන්න. රයිට්? මෙතන ධාරාව පොඩ්ඩක් පරක්කු වෙයි. නේ? ධාරාව එකම කලාව පිටින්නේ ධාරාව පසුගාමී වෙනවා. හරි වචනේ මතක තියාගන්න ධාරාව පසුගාමී වෙනවා වෝල්ටේජාව පෙරටුගාමී වෙනවා. ධාරිත්‍රක කරා යද්දී ප්‍රත්‍යාවර්ත වෝල්ටේජාව ධාරාව දුන්නා පස්සේ වෙන්නේ මොකද්ද? ධාරාව පැනලා ඉස්සරහට එනවා. හරි ධාරාව එතකොට පෙරටුගාමී වෙනවා වෝල්ටේජාව පසුගාමී වෙනවා. රයිට්? මෙන්න මේ විදිහට දැන් මේ කියනවා. රයිට්? ඒක හොඳට මතක තියාගන්න. රයිට්? හරි ඔයාලගේ පොත ගන්න මේ ටියුට් එක ගන්න උදේ ටියුට් එකේ හරි ඔයාලගේ ටියුට් එක අරගෙන මේ දින උදේ මෙතන ප්‍රේරක ප්‍රතිරෝධක ප්‍රේරක සහ ධාරිත්‍රක පරිපථවල සරල ධාරා ගැලීම ප්‍රතිරෝධක ප්‍රේරක සහ ධාරිත්‍රක පරිපථවල ප්‍රත්‍යාවර්ත ධාරා ගැලීමනේ ඔයාලගේ පිටුව තමයි 29 පිටුවේ දීලා රයිට් ප්‍රතිරෝධක ප්‍රේරක සහ ධාරිත්‍රක පරිපථවල ප්‍රත්‍යාවර්ත ධාරා ගැලීම රයිට් ඔය පිටුව පුතේ පොඩ්ඩක් තුනට කඩා තුනට වෙන් කරගන්න මැනලා හරි නැත්නම් නමලා හරි තුනට පොඩ්ඩක් සමාන කොටස් තුනකට වෙන් කරගන්න පැන්සලකින් හරි ගහලා හරි සමාන කොටස් තුනකට මේ විදිහට ඔන්නෝම වෙන් කරගන්න වෙන් කරගෙන ඒ එකම පිටුවේ ඔය තුනක් ඉන්න ඕන. රයිට් ඔන්නෝ තුනට වෙන් කරගෙන ඔබ හරි ලස්සනට තුනට වෙන් කරගෙන මෙතන ලියන්න ප්‍රතිරෝධක මෙතන ප්‍රේරක මෙතන ධාරිත්‍රක. පැහැදිලිද? හරි. හරි පුතේ. එතකොට මේ කොටස් දෙකම මේ කොටස සහ මේ කොටස දෙකම ඔය තනි පිටුවේ ලියවෙන්න ඕනේ. හරිද? මේ කොටස සහ මේ කොටස යන දෙකම. රයිට් මේක බටන් ගන්න ඕලි. උඩ හරි මේක පොඩි තව යට පොඩි ඉඩක් තියන්න මේ ටික ලියන්න. පැහැදිලිද කියන එක? මේ ටික ලියලා ඉතුරු ටික ලියන්න 29 පිටුවේ පොඩි ඉඩක් යටින් තියන්න මේ ටික ලියා ගන්න. රයිට් මේ ටික දා ගන්නකො. ඔය ටික දාගන්න පුතේ. ඔය ටික දාගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.